උඹට මේ රස්සාව හරියන්නේ නැහැ. අපිට මේ පස්සේ මූ කියන විදිහට වැඩ කරලා තිබුණොත් එහෙම ආයෙත් අපිට වෙන වැඩේ. අපේ අහිංසකයාගේ උපන්දින දවසේ තුමුට ගහලා ගිහලා. ඔයාගේ කලස් පෙන්වන්න බලන් ඉන්නේ මුගේ මිනි කොරානේ කන්නු උකතින් හම්බෙච්ච දවසද? ඒගොල්ලෝ මුගේ පස්සේ එන්නේ නැහැ. මූ යුගේ පස්සේ යන්නේ. ඌ බය බින්දක්වත් ගෑවිච්ච එකෙක් නෙමෙයි. බය තියෙන එකෙක් න කවදාකවත් මගේ ළඟට එන්නේ නැහැ. යකෝ පස්සෙන් එළවලෝ ගහන්නේ බයගුල්ලෝ. හා. ඔව්. මුගේ පාඩිය උට ඉන්න නොදුන්නොත් මුගේ බලකුණ අහුවෙන්නේ කවදා හරි කුණු කානුක තිබිලා තමයි. ඔයා ඌ අත්තඟ දැම්මොත් එහෙම නිකන් ඔයාගේ තරකාරයකට හොඳ හොඳ ඒවා කියයි. දැන්ඩ පිළිචන් වෙලා කියලා. මල්ලිට ගහපු එකට ගහන්න බැරි එක. යකෝ මේක තරම් මං අදාගෙන දුවයි දින උඩ බලාගෙන. ඕයි. තරහකාරයෝ වෙනයි සාමාන්‍ය මිනිස්සු වෙනයි. පොලිසියට ගියත් ඒකොල්ලෝ එක වචනයක් අපි ගැන හැලුවේ නැහැ. අපි බිස්නස් වලට අත ගහන්න නැති මිනිහෙකුට අපි මොනවද ගහලා දාන්නේ? එතකොට නිකන් මිනිහෙක් ගහලා මරලා දාලා ගියත් අපි උඩ බලන් ඉන්න ඕනේ. සාමාන්‍ය මිනිහෙකුට ගහලා පොලිසියෙන් එන්කවුන්ටර් වෙනවට ඔයා බයයි. ඒකයි කේස් එක. ඔයා හිතන්නේ ඔයාගෙන විතර. වටේ උන් ගැන කිසි ගාණක් නැහැ ඔයාට. ඩීජේ කට පරිස්සම් කරගනින්. මේ උඹේ පාඩුවේ ඊට හම්බන්. මේක අයියාගේ මල්ලිගේ කතාවක්. මගේ ඉස්සරහා අයියට ඔබ කතා කරන්න එපා එච්චරයි. මේ වසන්ත පඩ පෙන්නන්න එපා මෙතන. අයියා කියලා පිටිපස්සෙන් දෙන ගේම් එක අපි දන්නවා. මොකද කිව්වේ? ඈ? මොකද ඔබ කිව්වේ? තව වචනයක් කතා කරොත් බලාගෙන ඉතට වෙන දෙයක්. බලන්න.